ගහකින් වැටලා එක්තැන් වෙලා ඉන්නේ. ගෙදර ඉතින් තේ දළු ටිකක් තියෙනවා. අම්මයි මමයි ඔක්කොම ඉතින් යැපෙන්නේ තේ දළු වලින් තමයි. ආර්ථිකය අතින් ගොඩක් පහතටනේ අපි ඉන්නේ. ඉතින් මම මගේ නෑනා අම්මා තුන්දෙනාම ඉන්නවා. සබන් එතකොට සනීප ආරක්ෂක තුවා ගෑනු අයට හම්බුණා. සෙරප්පු දෙකක් ගොඩක් ටවල් ඒවා හම්බුණා. පෑඩ්ස් යට ඇඳුම් ටවල් මම නෑනා අම්මා එක්ක බෙදාගත්තා සබන් ඒවා. සනීප ආරක්ෂක තුවා දැන් ඒවට ලොකු ගාණක් වියදම් වෙනවනේ. ඉතින් ඒකේ පැකට් 3ක් තිබ්බා. ඉතින් එහෙම හම්බුණාට පස්සේ ආර්ථිකයට ගොඩක් ඉතින් ඒ වෙලාවට වටිනවනේ. අපේ ගමේ ගොඩක් දුප්පත් කට්ටිය ඉන්නේ. දැන් අපිත් එහෙම තමයි. දැන් අපිත් ආර්ථිකයෙන් ගොඩක් මේ පහතට වැල්ලා ඉන්නේ. අපිට ගොඩක් වටිනවා මේ කට්ටලේ. මං වගේම තමයි අනිත් අයටත්. ඒගොල්ලන්ට ගොඩක් ලොකු මේ උදව්ව තමයි ආයතනෙන් කරේ.